හරි. දැන් මම ගෙනාවේ 2024 A-level පේපර් එකේ 15 වෙනි ගාන සාමාන්‍යයෙන් normally 15 වෙනි ගානට එන්නේ essay එකට සංධිකඩ දඬු ගානක් එන්නේ බොහෝ දුරට සාමාන්‍යයෙන් අර ටයිප් එකක් තියෙනවනේ ඒ ටයිප් එකට අනුව ගොඩක් වෙලාවට මේ සංධිකඩ දඬු ගානක් තමයි එන්නේ ගාන. දැන් මේකේ නම් දැන් සමහර ගණන් වල දැන් මේකට රූප සටහනක් දීලා තියෙනවා. සමහර ගණන් වල රූප සටහනක් දෙන්නේ නැහැ. අපි තනියෙන් රූප සටහන ඇඳ ගන්න ඕනේ. දැන් පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දුන්නොත් සාමාන්‍යයෙන් අපිට දඬු දෙකේ දඬු දෙකක් සංදි කරපු ගණන් එනවා. දඬු තුනක් සංදි කරපු ගමන් මේ දඬු තුනේ ගණන් එනවා. දඬු හතරේ ගණන් එනවා. දැන් ඕගොල්ලෝ මේ ගාන සාමාන්‍යයෙන් දැන් මේ ගාන හදනකොට දැන් ඒ ලෙවල් වලට ගණන් තෝරගන්න තියෙනවනේ. ඔයගොල්ලෝ මේ ගාන කරන්න තෝරගන්නවා නම් ඔයගොල්ලෝ මේකේ පැටර්න් ටික ඔක්කොම හදලා යන්න ඕනේ. ඒ කියන්නේ දඬු දෙකක් කොහොමද බැලන්ස් දඬු දෙකක් කොහොමද අපි දඬු දෙකක් ඇසුරින් කොහොමද ගාණක් එන්නේ? දඬු තුනක් ඇසුරින් කොහොමද ගාණක් එන්නේ? දඬු හතරක් ඇසුරින් කොහොමද ගාණක් එන්නේ? ඊට පස්සේ ඒව රළු පුෂ්ඨ මත කොහොමද එන්නේ? තන්තු සම්බන්ධ කරලා තන්තුවේ ආතතිය, තෙරපුම ඒ වගේ ගොඩක් පැටර්න් තියෙනවා. දැන් මේකේ මම දැන් මේ වගේ ගාණක් හදනවා නම් මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම ඔයගලන්ට කියන්නේ මේක ගොඩක් ගණන් හදන්න ඕන. අංක එක අන්න ඒක. ගොඩක් ගණන් කියන්නේ සාමාන්‍යයෙන් අඩුම ගානේ 2000 ඉඳලා 2024 වෙනකන් පාස් පේපර්ස් ටිකවත් අඩුම ගානේ කරන්න ඕන. ඒ කියන්නේ දැන් අපි එක්සෑම් එකට ගිහිල්ලා එතනට ගිහිල්ලා ගාන හදන්න ඉගෙනගෙන හරියන්නේ නැහනේ. අපි එක්සෑම් එකේදී කරන්නේ ගාන ටක් ගාලා ගාන දැක්ක ගමන් මෙන්න මේක මොකද්ද කරන්නේ මේක මොකද්ද කරන්නේ මෙතනින් ගැලුවොත් හරියද අර අන්නේ කියන එක පොඩ්ඩක් ඔළුවට එන්න ඕනේ. එතකොට ඔයා අනිවාර්යයෙන්ම මේක කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලෝ අඩුම ගානේ පාස් පේපර්ස් ටිකවත් කරලා යන්න ඕන. මම නම් කියන්නේ ඒක හැදුවහම ප්‍රැක්ටිස් එකකින් හදන්න පුළුවන් ගානක්. අනිවාර්යෙන් ලකුණු ටිකක් දාගන්න පුළුවන් ගානකින්. දැන් මේක පොඩි අපි ගාන හදමු. මේක පොඩි බේසික් කන්සෙප්ට් ටිකක් තියෙනවා මම කියාගෙන යන්න. අපි ගානට බහිමු. මේක කියන්නේ දැන් රූප සටහන දැක්කහම පේනවනේ මොකද්ද මේක කරලා තියෙන්නේ කියලා. අපි ගාන චුට්ටක් ඔයගොල්ලෝ ගාන කියව ගන්න. මම ගාන ෂේප් එකේ හදන්නේ. තියරි ටික මම කියලා දෙන්නම් තියරි කොහොමද යන්නේ කියලා. දිග 4 සමාන දිගින් හා W සමාන බරින් යුත් AB BC CD ඒකාකාර දණු තුනක් B හා C අන්තවලදී සමවට සංදි කර ඇත. සංදි කරලා කියන්නේ මොකද්ද? සංදි කරලා කියන්නේ දණු දෙකක් හිතන්නකෝ පෑන් දෙකක් ගත්තා කියලා. මේ පෑන් දෙක තමයි දණු දෙක. දණු දෙකකින් සංදි කරලා තියෙනවා කියන්නේ දැන් මේ ලක්ෂ දෙක තනි දණ්ඩයි. ඒ කියන්නේ දණු දෙකක් මෙහෙම සංදි කරාම මේක තනි දණ්ඩක් එනවනේ. එතකොට මේ තනි දණ්ඩේ මේ සංදි කරපු තැන සංදි කරනවා කියන්නේ ජොයින් කරපු තැන. ජොයින් කරපු තැනින් මෙහෙම හොල්ලන්න පුළුවන්. අපි හිතන්නකෝ මේ පෑන හිල් කළා පෑන් මේ පෑන් දෙක දණු දෙකක් කියලා හිතන්න. මේ දණු දෙක හිල් කළා ඒ දණු දෙක ඇතුලෙන් ඇණයක් දානවා. ඇණයක් දැම්මට පස්සේ ඒ ඇණය වටා මේක කරකවන්න පුළුවන් නේද? මේ වටා කරකවන්න පුළුවන්. ඒ කරකවන්න පුළුවන් එක තමයි සංදි කරනවා කියලා කියන්නේ. කියන්නේ දණු දෙකක් එකට සවි කරනවා. සවි කරාම ඒක සංදි කළ ඒක මේ සංදි කරපු දණු කියලා තමයි කියන්නේ. හරිද? සංදි කරපු දණ්ඩක් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඇණයක් තියලා තියලා සංදි කරා කියලා හිතනවා. එතකොට ඒ ඇනේ වටා මේ අපිට කරකවන්න පුළුවන්. මේ දණ්ඩ හෝ මේ දණ්ඩ දෙකම කරකවන්න පුළුවන්. හරි. ඒක තමයි සරල අයිඩියා එක. ලොකුවට හිතන්න යන්න එපා. මේ මොකද්ද සංදි කරලා තියෙන වචනවල තේරුම ලොකුවට හිතන්න යන්න එපා. මේකේ දල අයිඩියා එක ගන්න. හරි. ඊට පස්සේ ABBC හරි. හරි.
ABBC ඒකාකාර දණු තුනක් B හා C අන්තවලදී සුමට ලෙස සංදි කර ඇත. සංදි කර ඇත කියන්නේ අර මං කිව්ව concept එක තමයි. ඒ දෙක හරහා මේ හරවන්න පුළුවන්. ඒ අන්තය අචල ලක්ෂයකට සුමට ලෙස අසව් කර ඇත. ඔන්න හොඳ වචනයක් තියෙනවා. අසව් කර ඇත. අසව් කර ඇත. අසව් කර ඇත කියන්නේ දැන් අපි යම්කිසි ලක්ෂයක් බලලා හිතන්නකෝ අපි යම්කිසි ලක්ෂයකට දණ්ඩක් හයි කරනවා. දණ්ඩක් මේ දණ්ඩ මෙන්න මේ මගේ ඇඟිල්ල කියලා හිතන්නකෝ ලක්ෂය කියලා. මෙතනට ඔහොම හයි කරනවා. හයි කරාම ඒ දණ්ඩට මේක වටා චලනය වෙන්න බෑ. අසව් කරනවා කියන්නේ ඒකට. මේක වටා චලනය වෙන්න බෑ. මෙහෙම හයි කරොත් මෙහෙම තමයි. හයි කරපු ඒ කියන්නේ ඒ ලක්ෂය වටා චලනය වෙන්න බෑ. නිදහසේ චලනය වෙන්න බෑ. සුමට අසව් කරනවා. ඒක තමයි දල අයිඩියා එක. ඊට පස්සේ කියනවා රූපයේ පෙන්වා ඇති පරිදි AECFDG ඒක ඒ කියලා කියනවා. ඊට පස්සේ දීලා තියෙනවා ABD අංශක 60යි CBD දැන් ඒක රූප සටහන දීලා තියෙනවනේ ඒක අපිට හොයාගන්න පුළුවන්. BD සිරස්වන් පරිදි දණු තුනක් සිරස් තලයක සමතුලිතව තබා ඇත්තේ EFG සුමට නාදත්ත. නාදත්ත කියන්නේ දන්නවනේ දර නිකන් පොඩි ආධාරකයක් වගේ. පොඩි ආධාරකයක් උඩ දණ්ඩක් තියෙනවා වගේ වුන්. දැන් මේක නාදත්තක් කියලා හිතුවොත් දැන් මගේත් නාදත්තක් කියලා හිතුවොත් ඒ නාදත්ත වල තියන්න පුළුවන් දණ්ඩක් සමබරව කියන්නේ ඔක සවි කරලා තියන්න පුළුවන්. සවි කරන්නේ නැහැ. දණ්ඩ උඩ නිකන් ඔහොම තියන්න පුළුවන්. නාදත්තක් කියන්නේ ආධාරකයක් වගේ කියලා හිතන්න. හරි. දැන් මුලින්ම කියන්න ඕනේ දැන් ගොඩක් අය මේ වචනවල ඒ කියන්නේ ලොකු ඇඩ්වාන්ස් තේරුමක් ගන්න හදනවා. එහෙම කරන්න එපා. ඒ කියන්නේ මේකේ සරලව අයිඩියා එකක් ගන්න. අපි කියන්නේ ගාන හදන්නේ. ගාන හදන්නේ අපි සිංහල භාෂාව තේරුම නෙවෙයිනේ. නාදත්තක් කිව්වහම මේක මොකද්ද ඒක අරක කියලා එහෙම හිතන්න යන්න එපා. නාදත්තක් කියන සරලව නිකන් ආධාරකයක් කියලා හිතන්න. හරි. ඊට පස්සේ නාද තුනම තැබීමට සහ G නාදත්ත මගින් CD දණ්ඩමට යොදන ප්‍රතික්‍රියාවේ විශාලත්වය හොයන්න කියලා තියෙනවා. දැන් මම මේක පොඩ්ඩක් ආපහු හැඳ ගන්නවා රූපේ. මම තමයි අපේ රූපේ තියෙන්නේ. දඬු ඔක්කොම එක සමානයි කියන දිග 4යි කියනවා. මෙතන තියෙනවා E කියලා නාදත්තක්. මෙතන මේක Aට අසව් කරලා තියෙනවා කියනවා. මෙතන B මේක අංශක 90යි. මෙතන F කියලා නාදත්තක් තියෙනවා. මෙතන G. මේක D මේක C. මේක අංශක 30යි කියලා කියනවා. කොන ටික දාන්න. sorry අංශක 60ක් කියනවා. මේක අංශක 30යි කියනවා. ඊට අපි දැන් නාදත්තක් මත තිබ්බහම ප්‍රතික්‍රියාවක් ඇති වෙන මේ ප්‍රතික්‍රියාව මම දාගන්නවා R මේ E වල ඇති වෙන ප්‍රතික්‍රියාව R1 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 හැදෙන්නේ AB දණ්ඩට ලම්බකව මේක R1 මේ පැත්තට ප්‍රතික්‍රියාවක් වෙනවා R2 ඊට පස්සේ මේකේ මේ දිශාවට ඇති වෙනවා R3 දැන් මුලින්ම ওই ටික තමයි අපි මාක් කරගන්න ගාන දුන්න ගමන් මේ ටික මත ඉස්සර බර ටික ලකුණු කරගමු මෙතනින් තියෙනවා W කියලා බරක් ඒක දුර 2යි ඇයි මොකද මේකේ දණ්ඩේ දිග 4යිනේ සමමිතිකයි හරි ඊට පස්සේ මෙතනින් කියනවා අපිට ආයි W කියලා මේ දුරත් 2යි ඊට පස්සේ අපිට කියනවා මෙතනොත් දණ්ඩක් තියෙන බරක් තියෙනවා W මේ දුරත් 2යි හරි දැන් ගාන හදාගෙන යන්න තියෙන්නේ දැන් අපි මුලින්ම අහන්නේ G නාදත්ත මගින් CD දණ්ඩ මට යොදන ප්‍රතික්‍රියාවේ විශාලත්වය දැන් ඕගොල්ලෝ දැන් මේ වගේ ගානක් හදනකොට සාමාන්‍යයෙන් අපි බේසික්ම දේවල් කරන්න ඔය බාහිර බලය යෙදලා තියෙන තැන් තියෙනනේ ඔය දැන් ඒ අසව ගන්නකො දැන් මේ ඒ අසව්ව ගත්තොත් මේ ඒ අසව් මත බාහිර බලය යෙදලා තියෙන්න පුළුවන් නේ එතකොට අපි ඒ වගේ තැන් වලින් ගොඩක්ම සංදිය වෙන් කරන්නේ අර අපි සංදිය වෙන් කරන්නේ කියන්නේ සංදී දැන් සංදිකල දණ්ඩු දෙකක් එකතු කරාම එක එක දණ්ඩමට ප්‍රතික්‍රියාවක් ඇති වෙනවනේ ප්‍රතික්‍රියාවක් ඇති වුනහම දණ්ඩු දෙකක් දැන් මේ දණ්ඩ හිතන්නකෝ මේ දණ්ඩ
මේ දඬු දෙක කොහොම ජොයින් කරලා තියෙන්නේ හරිද දැන් මේ දඬ වෙනම ගලවලා ගත්තොත් y දිශාවට එක බලයක් තියෙනවා x දිශාවට එක බලයක් තියෙනවා ඒක උදාහරණයක් ගත්තොත් මේ දිශාවට y බලයක් තියෙනවා මේ දිශාවට x බලයක් තියෙනවා දැන් ඔය දෙක ඔය වෙන වෙනම ගත්තොත් ඔය දඬු දෙක මත ඇති වෙන බලනේ ඔය හරි ඊට පස්සේ මං කියන්න හැදුවේ දැන් බාහිර දැන් මීට අමතරව බාහිර බලය දෙනවනේ දැන් අපි හිතන්නකෝ මොකක් හරි බාහිර බලයකින් දැන් මේ වගේ මේ අසව් කරලා දෙනවා ඒ වලදී අසව් කරලා තියෙන වගේ තැනක් හිතන්නකෝ එතකොට ඒ වගේ තැන්වලදී අපි ඒ වගේ තැන්වලදී දඬු ගලවන්නේ නැහැ. ඒ කියන්නේ සංදි කරපු දණ්ඩක් ගලවන්නේ නැහැ කියන්නේ අවම ඒ කියන්නේ අපි වෙන තැන් තමයි බලන්න ඕනේ. ඒ තැන් වලින් ගානට එන්ට වෙන්න නරකයි. මොකද ඒ තැන් වලින් අපි දන්නේ නැහැ බාහිර බලත් එක්ක අපිට කම්පෙයාර් කොහෙටද මේක එන්නේ කියලා හිතා ගන්න අමාරුයි. ඒ හින්දා දැන් මේ වගේ අසව් කරලා තියෙන තැන් වලින් අපි මුලින්ම දණ්ඩ ගලවන්නේ නැහැ. සාමාන්‍යයෙන් තියරි ඒක බාහිර බලයක් ඇදලා තියෙනවනම් සාමාන්‍යයෙන් අපි ඒක අවම වෙන්න ඒ කියන්නේ ගලවන්න අවම වෙන විදිහකට තමයි අපි ගාන හදන්න try කරන්න ඕනේ. දැන් මේකේ අපේ මේන් ටාගට් එක තමයි B හරි C හරි BC දෙකම තමයි මේ සංදි කරලා තියෙනවා කියලා කියන්නේ. ඒතකොට අපි BC දෙකෙන් තමයි ෆෝකස් එක යන්න ඕනේ B වටා හරි C වටා හරි ගූර්ණය කරනකොට ඒ දෙක තමයි ෆෝකස් කරලා ගන්න ඕනේ. හරි. ඒක පොඩි මේන් පොයින්ට් එකක්. එතකොට දැන් අපින් අහලා තියෙන කෙලින්ම G නාදත්ත මගින් CD මත එදෙන ප්‍රතික්‍රියාව කියන්නේ R3 නේ අහලා තියෙන්නේ. හරි. R3 හොයාගන්න අපිට පුළුවන් නේ කෙලින්ම CD දන්ට දැන් D කියන්නේ කෙලින්ම ඒක මුකුත් මේ අසව් කළවත් මුකුත් නැහැනේ. ඒක තියෙන්නේ නිදහස. D කියන ලක්ෂ. එතකොට අපිට ගන්න පුළුවන් CD දණ්ඩට C වටා කෙලින්ම ගන්න පුළුවන් C වටා ගූර්ණය අපි කියමු මේ පැත්තට එදින ගූර්ණ ධන කියලා ගමු. එතකොට R3 වතාවක් දැන් අපි දන්නවනේ මේ දුර A කියලා. ගාන කියලා තියෙනවා. දැන් ගාන ඔයගොල්ලෝ කියව ගන්න. හරිද මුලින්ම? මේ දුර A කියලා දීලා තියෙනවා නම් දිග 4යි හින්දා මේ දුර 3යි. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් R3 වාරයක් 3යි. කෙලින්ම 3යි කියලා කියන්න පුළුවන්. ගූර්ණය ඒ අපි ගත්තේ දක්ෂිණාවර්ත ගූර්ණය ධන කියලා ගත්තේ. ඒක සමාන වෙන්න ඕනේ W වාරයක් 2යි. දැන් අපි දන්නවා දැන් මේ කෝණය මාක් කරගත්තොත් අපි මේ කෝණය අංශක 60යි. මේ කෝණයත් අංශක 60යි. මොකද මේකත් අංශක 30යිනේ. මොකද පාද දෙක සමාන හින්දා මේකත් 30යි නම් මේකත් 30යි වෙන්න බෑ. පාද දෙක සමාන නම්. හරි. කෝණ ටික ඇතුලේ කෝණ ටික මාක් කරගන්න තියෙන්නේ. හරි. අපි දන්නවා W වාරයක් 2A cos 60. 2A cos 60. ඉතින් අපි දන්නවා R3 සමානයි W බෙදීම 3A වාරයක් 2A වාරයක් cos 60 භාගය. භාගයට භාගය කැපෙනවා 8 ඒ කැපෙනවා R3 එන්නේ W බෙදීම 3යි. දැන් මුලින්ම අපෙන් අහලා තියෙන්නේ ඒක. ඒක ලේසිනේ. ඒක හොයාගන්න පුළුවන්. අපි ඊළඟට හොයාගන්න ඕනේ F නාදත්ත මගින් BC දණ්ඩමට යෙදෙන ප්‍රතික්‍රියාවේ විශාලත්වය. දැන් සාමාන්‍යයෙන් දැන් මේ වගේ අහලා තියෙනකොට දැන් අහන්නකෝ අපිට F වල තියෙන ප්‍රතික්‍රියාව අහලා තියෙන්නේ. දැන් අපි පුළුවන් තරම් මේ වගේ ගානකදී පුළුවන් තරම් අවම වශයෙන්වත් දඬු ගලවන්නේ සංදි කළ දණ්ඩක් ගලවන්න නැතුව තමයි ගාන හදන්න try එක දෙන්න ඕනේ. දැන් හිතන්නකෝ දැන් මෙතනට xy c දණ්ඩ ගත්තා කියලා. c දණ්ඩෙන් bc දණ්ඩ මට එතන බලවල විශාලත්වය මාක් කරගත්තොත් yx කියලා අනිත් පැත්තෙත් මාක් කරගත්තොත් yx කියලා. දැන් එන කරදරයිනේ මේක හදන්න. එතකොට අපි කරන්න හදන්න ඕනේ මේ දඬු ගලවන්න නැතුව අවම වශයෙන් r දැන් මේ r1 r2 කියන ප්‍රතික්‍රියාවක් හොයන්න આવොත් මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ අර දඬු හන්දි කළ දඬු ගලවන්න නැතුව කොහොමද මේක ගන්න. ඒ කියන්නේ සමතුලිතතාවය යන බල සමතුලිතතාවය ඉහළට බල පහළට බල සමාන වෙන්න ඕනේ. තිරස් බල සමාන වෙන්න ඕනේ. අන්න ඒ ඇසුරින් යන්නේ. හරිද? හරි. එතකොට දැන් අපි දණ්ඩක් ගලව ගන්න නැතුව මේ ගාන හදන්නේ කොහොමද කියලා ඔයාලට තේරෙනවා. කොහොමද හිතන්නේ ඒක? දැන් අපෙන් අහලා තියෙන්නේ
අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේක R2 නේ. R2 හොයන්න ආවොත් අපිට තේරෙනවා දැන් හිතන්නකෝ අපි A වටා ගත්තා කියලා. A වටා ගත්තොත් අපිට R1 උත් ඕන වෙනවනේ. නැත්තම් අපිට ඒ වටා බලගුරුනේ ගන්න. ඒ වටා බලගුරුනේ ගත්තොත් R1 උත් ඕනේ. ඒ හින්දා R1 නෙමෙයිනේ මෙතන අහලා තියෙන්නේ අපෙන් R2 අහලා තියෙන්නේ. ඒ හින්දා අපි අපි මුලින්ම ගන්න ඕනේ BC දණ්ඩටයි CD දණ්ඩටයි B වට. තේරුණා? BC දණ්ඩටයි BC CD දඬුවල B වටා ගුරුනේ. ඒකෙත් මම මේ පැත්ත ධන කියලා ගන්න. එතකොට ඇයි මං එහෙම ගත්තේ? ඇයි මං එහෙම ගත්තාම අර දඬුවල මේ C ලක්ෂයේ සසව් කරලා තියෙන බල කැපෙනවනේ. ඒ කියන්නේ මෙතනින් උඩට y බලයක් තියෙනවා. ඒ කියන්නේ CD දණ්ඩ මගින් මෙහෙම ගත්තොත් y බලයක් තියෙනවා. ආයි BC දණ්ඩ වලින් පහළට y බලයක් තියෙනවා. ඒතකොට මේ y බලය මේ y බලය කැපෙනවනේ. බිඳුවක් වෙනවනේ දෙන්න කැපිලා. හරි. එතකොට හරි මම ටක් ගාලා ගාන හදන්න. ඊට පස්සේ C වටා ගූර්ණය දාන. එතකොට B වටා තමයි ගන්න. එතකොට අපි දන්නවා W වාරය දෙකයි sin 30. ඒ වගේ දෙකක් නේ. දෙකයි sin 30 වගේ දෙකක්. ඇයි මොකද මේ B ලක්ෂය වටා දෙකක් තියෙනවා. දණු B වටා WW දෙකක් තියෙනවා. කියන්නේ දෙකම ලම්බකව තියෙන දුරවල් සමාන හින්දා මේක මේකේ W දෙකයි වගේ බල දෙකක් තියෙනවා. ඒ කියන්නේ හිතන්න මෙහෙ වගේ දෙකයි sin 30 දාන W වාරයක් දෙකයි sin 30. හරි බල දෙකක් තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට තියෙනවා R3 වාරයක් R3 වාරයක් අපෙන් අහන්න විතර R3 අපි බෙදාගමු මේ පැත්තට බෙදාගමු. ඒ කියන්නේ දැන් අපෙන් ගත්තොත් අපිට තේරෙනවනේ මේක 60යි මේක 30යි. ඒ කියන්නේ මේක මෙතනින් යා කරොත් මේක 30යි. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකත් 30යි. හරිද? ඒතකොට R3 වාරයක් cos 30 ධන R3 වාරයක් cos 30. හරිද? නෑ අපිට ලම්බක දුර කෙලින්ම ගන්න පුළුවන් නේද? R3 වාරයක් ලම්බක දුර අපි ගමු. ඒකේ මේ දැන් R3 අපි දැන් දැන් මේක දැන් මෙහෙම දුන්නාම අපිට ගාන එකපාරටම හිතා ගන්න බැරි හින්දා අපි දෙපැත්තකට බල විභේදනය කරමු. ඒතකොට අපිට ලේසි. එන්නේ මේ පැත්තට තියෙන්නේ R3 cos 30. මේ පැත්තට තියෙනවා R3 sin 30. ඒකෙන් මොකද නැත්තම් මේක ලම්බ දුර හොයාගන්න කිව්වොත් අපි පොඩ්ඩක් වැඩේ අවුල් වෙන හින්දා R3 cos 30 වතාව R3 cos 30 වතාවක් 3a දැන් මේ විදිහට 3a sin 60 ධන ඊපස්සේ තිරස්චානට වෙච්චනම් ඒකට ධන ඍණ R3 වාරයක් sin 30 sin 30 සමානයි ඒ sin 30 ඒ sin 30 හරිනේ මොකද
ඊට පස්සේ අපිට ගන්න පුළුවන් R2 ගෙන් එනවනේ. R2 කියන්නේ මෙන්න මේකනේ අපිට හොයාගන්න. R2 වතාව 2යි. R2 වතාව 2යි. දැන් මේ වගේ පොඩ්ඩක් ලොකු සාමාන්‍ය හිතන්න තිබ්බොත් 2යි නෙමෙයි සොරි 3යි. මේ වගේ හිතන්න තිබ්බොත් බය වෙන්න එපා. ඔයාලට ඒ වලට එන විදිහකට හිතන්න. දැන් මට හිතුනේ මේ විදිහට. මම ඉතින් මේ විදිහට කරලා බලන්න. ඔයගලන්ට වෙන විදිහක් හිතෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් 2 වැඩි W වැඩි 2යි A වාරයක් sin 30 කියන්නේ භාගයයි R3 කියන්නේ W බෙදීම 3 වාරයක් cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි 3යි A වාරයක් sin 30 මූල 3 බෙදීම 2යි. මේකෙන් අඩු වෙන්න ඕනේ R3 කියන්නේ W බෙදීම 3 වාරයක් sin 30 භාගය වතාවක් A වතාවක් භාග R2 වතාවක් 3යි. ඒතර මේකට මේක කැපෙනවා 2යි W ධන 3ට 3 කැපෙනවා 3යි W බෙදීම 4ක් එනවා. ඒකෙන් අඩු වෙන්න ඕනේ W බෙදීම 3 2 12යි. සමානයි R2 වතාවක් 3යි. හරි. එතකොට මේකෙන් 2යි W ධන මේකෙන් අඩු වුණාම 3න් ගුණ වුණාම 9යි 9 එකක් 8යි W බෙදීම 12. ධන R2 වතාවක් 3යි. එතකොට 2යි W ධන 4 ඒව 2යි R2 වතාවක් 3. ඒක කැපෙනවනේ. ඊට මෙතන 3 වරක් 2 6යි 6යි 2යි 8යි 8යි කියන අපිට ගාන කොහේ හරි වැරදිලා තියෙනවා. බර හරි බර ගානට දෙපැත්තටම සෙට් වෙලා තියෙනවා 2යි 2යි sin 30 2යි sin 30යි R3 වල සංරචක දෙයක් ගන්නවා R3 වතාව cos 30 සමානයි මේ 3යි sin 60යි 3යි sin 60 ආම එකතු කරලා නැහනේ දැන් එකතු කරලා නැහැ 3යි sin 60 දැන් 4යි cos 30 4යි cos 30 හරි ඊට පස්සේ මෙතන A sin 30 පොඩ්ඩක් මේක ආයෙ මකාගමු sin 30 ඊට පස්සේ මේක R3 වතාවක් ඒක හරිනේ R3 R3 සිරස් සංරචක ඒක හරි දැන් බලමු W වාරයක් 2යි A වාරයක් දැන් මේ මෙහෙම මට වර්ධින්න පුළුවන් හරියද කලබල වෙන්නේ නැතුව ගාන පොඩ්ඩක් වැරදුනහම ෂේප් එකේ හදා ගන්න තියෙන්නේ දැන් අපි දන්න මේක සමාන වෙන්නේ R2 වාරයක් 3යි ධන R3 කියන්නේ W බෙදීම 3යි cos 30 මූල 3 බෙදීම 2යි 3යි මූල 3යි බෙදීම 2 වාරයක් 4යි මූල 3යි බෙදීම 2යි හරිනේ W බෙදීම 3 වාරයක් sin 30 භාගයේ භාගය R2 වාරයක් 3යි 2කට 2 කැපෙනවා 2කට 2 කැපෙනවා 2යි W ධන මෙතන මූල 3යි W බෙදීම 6 වතාවක් 7යි මූල 3 බෙදීම 2 අඩු කරන්න ඕනේ W බෙදීම 2 2 4යි 4 3 12 එතකොට මෙතන එනවා 2යි W ධන 4 3 21යි W බෙදීම 12
NW බෙදීම 12. හරිද? ඊට පස්සේ එතන 2W ගන්න 20W බෙදීම 12. එතකොට මේක අපිට කපන්න පුළුවන් 4. 5W බෙදීම 4ෙන් ගියපොත් 3යි. වාරයක් 3. එතකොට R3 යන්නේ 6යි 5යි 3 අර 2 6යි 5යි 11යි W බෙදීම 9යි. හරි. දැන් අහනවා දැන් මටත් මේ ගාන වැරදුනානේ මම හදපු විදිහ. මම මුලින්ම ගත්ත විදිහ වැරදුනානේ. ඒ වගේ පොඩි පොඩි දැන් මේ සංදිගල දඬුවල අර තියෙන අර අමාරු කියන පාර්ට් එක මේක අර ගාන වැරදුනහම කොහොම අර වැරදිච්ච තැන ටක් ගාලා අඳුන ගන්න පුළුවන් වෙනවා මෙහෙම කරද්දී. දැන් අර මේ සෝලංගාරච්චි සර් කියනා වගේ මේ අර මැත්ස් පාර්ට් එක ටක් ගාලා අල්ල ගන්න ඕනේ මෙන්න මෙතන වැරදුනේ කියලා. වැරදිච්ච තැන අල්ල ගන්න බෑ කියන්නේ ඔයා තාම ප්‍රැක්ටිස් වෙලා නැහැ. හරිද? ප්‍රැක්ටිස් වෙලා නැහැ කියන එකනේ. එහෙනම් ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරන්න ගණන් හදලා හදලා ප්‍රැක්ටිස් කරන්න. හරි. ඊට පස්සේ 11W බෙදීම 9. ඊට පස්සේ AB දණ්ඩ මගින් BC දණ්ඩ මට B සංතියේදී යොදන ප්‍රතික්‍රියාවද සොයන්න. ඒ කියන්නේ අපෙන් අහන්නේ මෙන්න මේ දණ්ඩ මත ඇති කරන ප්‍රතික්‍රියාව. මෙන්න මේ දණ්ඩ. ඒ කියන්නේ දැලේට තිබ්බොත් මෙන්න මේ අංශක 30ක් නේ. අංශක 30. දැන් අපි දැනට මේ බල මාක් කරද්දී අපි බල සමතුලිතතාවය ඉගෙන ගන්නවානේ මේ කොහොමද අපි බල මාක් කරන්නේ කියලා. අන්නේ ඒ ඉඳලා XY දිශාව හරියට ගන්න ඕනේ මේ වරද්දන්න නැතුව. නැත්තම් ඒක ධන ඍණ දාගන්න. ධන ඍණ ධන මාරු වෙනවනේ. R2 වල තන එන්නේ 3යි. හරිද? හරි. එතන 3යි. ගානම මම පොඩ්ඩක් ආයි කොපි කරගන්නම්. මොකද මේ මට ලේසියි. එතකොට මේ ගාන අය ආව වඳිනවට. නැත්තම් අර ඔයගොල්ලන්ගේ වෙලාව අපරාදේ. හරි. මේ ගාන මම මෙතනට ගේනවා. හරි. මේ ගාන මම ගෙනාවා. ඊට පස්සේ අපිට මෙතනින් ප්‍රතික්‍රියා හොයන්න කියලා කියනවා. දැන් ප්‍රතික්‍රියා හොයනකොට දැන් B සංදියටනේ අපි හොයන්න ඕනේ. මම කළු පාටින් ලියා ගන්න. මම හිතන්නම්කො මේකේ මේ පැත්තට බලයක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ සම්රතින් x දිශාවට මේ පැත්තට බලයක් තියෙනවානේ. ඒතකොට අපිට මේ පැත්තට තව සංරචකයක් තියෙනවා. ඒක නම් මම දිශාව හරියට බැලුවේ. නෑ හිතන්නකො අපි xy බලය දෙකක් තියෙනවා කියලා. ඔය වගේ. හරිද? එතකොට අපි දානවා දණු දෙකට. මේ කියන්නේ BC දණ්ඩට C වටා දානවා. BC දණ්ඩට C වටා. අනේ එහෙම අවශ්‍යත් නැහැ. එහෙම අවශ්‍ය නැහැ. හේතුව අපිට පුළුවන් සමතුලිතතාවයෙන් හොයාගන්න මේක. එහෙම අවශ්‍ය නැහැ. අපි ඉහළට බල පහළට බලමු. BC CD දණු දෙකට. BC CD දණු දෙකට. ඉහළට බල සමානයි පහළට බල. එතකොට අපිට පුළුවන් මේ පැත්තට දාගන්න උඩට තියෙන y කියලා බලය. y ධන R3 sin 30 ධන R2 මේ බලය කීයද? මෙතන අංශක 30යි නම් මෙතනත් අංශක 30 අංශක 60යි. R2 cos 60. හරිද? R2 cos R3 sin 30 R2 cos 60 උඩට යදින බල මම මේ ලියන්නේ මේ පැත්තේ හරි. R2 cos 60 සමාන වෙන්න ඕනි 2යි W ට. හරිනේ? හරි.
y සමානයි 2w කින් අඩු වෙන්න ඕනේ r2 r3 sin t කියන්නේ කීයද 11යි w බෙදීම 9 r2 කියන්නේ w බෙදීම 3යි වාරය cos 60 භාගය හරි 2w කින් අඩු වෙන්න ඕනේ 18 ඍණ w බෙදීම 6 ඉතින් පොදු මූලයක් කරගමු 18 කියලා එතකොට 36යි මේක 11යි මේක 3යි එතකොට 3යි කියන්නේ 33යි 33යි කියන්නේ 33න් 11ක් කඩනවා 22යි ඒ කියන්නේ 11යි w බෙදීම 9 y එන y සංරචකය හරිද කියන්නේ ඉහළට y සංරචකය මම ඉහළට ගත්ත ඉහළට y කියලා බලයක් තියෙනවා ඊට පස්සේ මම බලනවා තිරස් සංරචක තිරස් සංරචක බැලුවාම මේක අනිවාර්යෙන් ඕගොල්ලෝ කෝණයක් හොයන්න ඕනේ කෝණය හේවෙන තුනත් ලකුණු නෑ හරි තිරසට බල දැම්මොත් එහෙම x කියලා තියෙනවා දිශාවේ බලය හරිද ඒක සමාන වෙන්න ඕනේ r3 cos 30 r3 cos 30 r3 cos 30 සමාන වෙන r2 sin 60 හරි x කියන්නේ r2 කියන්නේ අපි හොයාගත්ත 11යි w බෙදීම 9 හරිනේ 11යි w බෙදීම 9 මම හිතනවා අනේ r3 නේ r2 කියන්නේ r3 කියන්නේ w බෙදීම 3යි වාරයේ මූල 3 බෙදීම 2 හරි එතකොට 11යි මූල 3යි w බෙදීම 18න් අඩු කරන්න ඕනේ මූල 3යි w බෙදීම 6යි එතකොට ඒක 3න් ගුණ කරාම සුළු කරගන්න ලේසියි 3යි මූල 3යි w බෙදීම 18 ඉතින් මෙතනින් එනවා අපිට එනවා 8යි මූල 3 බෙදීම 18 ඒ කියන්නේ 4 මේක දෙකෙන් බෙදුවොත් එහෙම 4යි මූල 3යි w බෙදීම 9 හරිද මේක ඒ කියන්නේ මේ දිශාවට තියෙනවා 11යි w බෙදීම 9ක් ඊට පස්සේ මේ දිශාවට තියෙනවා 4යි මූල 3යි w බෙදීම 9 r හොයාගන්න පුළුවන් r හොයාගන්න පුළුවන් 11යි w බෙදීම 9 වර්ගය දාන 4යි මූල 3යි w බෙදීම 9 වර්ගය හරි මේක සුළු කරගන්න 9ක් එළියට ආවම 121යි w වර්ග දාන 4ක 16 16 වරක් 3 48යි එතකොට එන්නේ 9 වාරයක් 169යි w වර්ග ඒ කියන්නේ 13යි 13 වරක් 13 දැන් මේක කෝණය හොයාගන්න ඕනේ tan θ ඉස්සර සම්මුඛ පාදයේ 11යි w බෙදීම 9 වාරයක් 9 බෙදීම 4යි මූල 3 θ කියන්නේ tan inverse 11යි w බෙදීම w නෙමෙයි 11 බෙදීම 4 හරිද ඕක තමයි ගන්න මේක ලියන්න ඕනේ මේ කෝණය හොයන්න ඕනේ අනිවාර්යයෙන් නැත්තම් ලකුණු හම්බෙන්නේ. ඒ කියන්නේ තිරසට අංශක තිරසට අංශක එපා tan inverse 11 බෙදීම 4 කෝණයකින් ආනත වේ. ආනත වේ. හරි. කොහොම තමයි ඒ ගන්න හදන්න තියෙන්නේ. සුළු කිරීම සම්බන්ධයෙන් වැරදුන්නේ නැහැ. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක චෙක් කරගන්න. මම මේකේ මේ ආන්සර්ස් බැලුවේ නැහැ මේක හරියද දන්නේ මේ හදපු විදිහ වැරදුනොත් මම ආයි කමෙන්ට් වලින් හරි කමෙන්ට් සෙක්ෂන් එකේ හරි දාන්නම් මේකේ ආන්සර් එක මොකක්ද කියලා මම හදපු ප්‍රොසෙස් එක මම හිතනවා තේරුණා කියලා තේරුණා කියන්නේ බල ලකුණු කරලා අදාළ බල වලින් මේ ගූර්ණය ගන්න දැන් මේ වගේ පොඩ්ඩක් මාක් කරගත්ත ගන්න එක ටිකක් එක ගොඩේද කියලාත් මට වෙලාවකට හිතෙනවා ඒ කියන්නේ ඕගොල්ලෝ හදන ටයිප් එකට හදන්න දැන් හදන විදිහකට පුරුදු වෙලා තියෙනවනේ ඒ විදිහට හදන්න දැන් මම මේ කරපෙකින් මොනවම හරි දෙයක් ගන්න තිබ්බන ගන්න දැන් අපි හැමතිස්සම මේ
අපිට R1 අදාළ වුන්නේ නැහනේ. R1 එක අදාළ වුන්නේ නැති හින්දා අපි ඒක බේරෙන විදිහට තමයි හැමතිස්සෙම ගූර්ණ ගන්න. R1 කැපෙන විදිහට. හරි. එහෙනම් මම තව ගණන් ටිකක් අරන් ඉන්න 24 පේපරේ තව ගණන් ටිකක් අරන් ඉන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හරි. මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. හරි. thank you බොහොම ස්තුතියි.